හෙලෝ කොහොමද සුබ දවසක්. ඔන්න මම අලුත් වීඩියෝ එකක් ගෙනල්ලා තියෙනවා. හෙලෝ ගයිස් කොහොමද සුබ දවසක්. ඔන්න අලුත් වීඩියෝ එකක් ගෙනල්ලා තියෙනවා. මම අද ගෙනාවේ මොනවද? මීඩියා ඇප් එකයි ඉන්ටර්නෙට් කන්ට්‍රෝල් පැනල් එක ඩවුන්ලෝඩ් කරන්න විදිය. පාඩි ඉස්සරහ කියන දැන් අකිමු ගා වීජයක් එක මම දැන් ගහගත්තා. දන්න ඩ්‍රයිවර්ස් දාගන්න. වගේ තේරෙනවා සෙටප් කරගත්තේ කඩින් ඔය ගැවුවොත් නම් ඩ්‍රයිවර්ස් සමහරවට දාලා දෙනවා. ඔන්න දැන් වීජයක් ගෙනල්ලා ඔය ඩ්‍රයිවර්ස් දාගන්න විදියක් නැහැ කිමු. ඔය ඉස්සරහ කරනවා කාඩ් එක මොකක්ද කියලා දැනගෙන ඉන්න ඕනේ. කාඩ් එක ගැන දන්නේ නැති අයට පොඩි ඔප්ෂන් එකක් තියෙනවා. ඒකත් මම කියලා දෙන්නම්. වීඩියෝ එක ඉවරනකම්ම ඉන්න. ඉස්සරහ කියන ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න, ෂෙයා බලමුත් දාන්න වීඩියෝ එක. ඉස්සරහ කියන්න ඕනේ කාඩ් එක මොකක්ද කියලා දැනගෙන ඉන්න. හරිද? ඉස්සරහ කරන්න ඕනේ Google එකට යන්න. මේ Google එකට ගිහිල්ලා කාඩ් එන්න ඉන්න. මම මේකේ link website එකේ link එක දාලා තියන්නම්. ඔයාලට සාමගේ ඔයාලා කරන්න මෙතනට ගිහලා කාඩ් එක අපිට කිව්ව මගේ දැන් 1060 ඉස්සලා මෙතන කැටගරි එක සිලෙක්ට් කරන්න ඕනේ. මෙතන G4 එක තමයි සිලෙක්ට් කරන්න ඕනේ. සාමාන්‍ය ඔබ ග්‍රැෆික් කාඩ් වල. මෙතන Quattro series කියනවා, Tesla තියෙනවා, Titan තියෙනවා, ආයේ ඔය කාඩ් එක මේ වලට තියෙනවා. හරිද? මෙතන ඔයාලා කාඩ් එක සිලෙක්ට් කරන්න. වන්න G4 තමයි තියෙන්නේ. ඊට පස්සේ මෙතන series එක මොකක්ද කියලා අහනවා. G4 හරි. මෙතන series එක මගේ 10 series 1000 series එක. 1000 series එක ආවෙදී 1000 series එකට තමයි මගේ අයිති. මෙතන තියෙනවා හැම එකම තියෙනවා. RTX තියෙනවා. RTX notebook ඒ කියන්නේ mobile chip වෙනකොට එනම තියෙනවා. main series එක කරන graphic card series එක. මෙතන laptop වල එහෙම තියෙනවා. MX series එක ඒ ටික තියෙනවා. GTX තියෙනවා. 1600 series එක notebook ආයි 1600 graphic card series එක නවා. M series එක තියෙනවා. මෙතන ඔක්කොම series ටික තියෙනවා. ඔයාලට අදාළ card එක 960ක් කියලා. 960ක් නම් මෙතන 9 series එක සිලෙක්ට් කරන්න. M එක නෙමෙයි. M ඇවිල්ලා mobile chip series එක. ඒ කියන්නේ lap වලට එන්නේ. මේ 900 card series එක. lap එකක් එහෙම තියෙනවා නම් lap එකේ 960ක් වගේ තියෙනවා. මේ M series එක තමයි lap වල එන්නේ. අනිවාර්යෙන් M අකුරක් වෙනවා ආපස්සට. software එක. හරි. දැන් මගේ 1000 series එකක් දෙන්නේ. එතන මම 1000 series එකට යනවා. 10 series එකට. එතන මම සිලෙක්ට් කරන මේ කාඩ් එක. කාඩ් එක 1060ක් තියෙනවා. එතන මේ 1060 තියෙනවා. 1060ම සිලෙක්ට් කරන්න වෙන 1050 ඩ්‍රයිවර්ස් දාන්න එපා. ඊට පස්සේ මෙතන Windows එක සිලෙක්ට් කරනවා. මගේ Windows එක ඉල්ලා 10 තියෙන 1064. ඊට පස්සේ 1032 තියෙනවා 11 තියෙනවනේ මෙතන. 11 නැද්ද? 11 තියෙනවා මේ තියෙන 11 තියෙනවා. 11 නම් 32 bit එන්නේ නැද්ද මෙතන? 64 එක කෙලින්ම. ඊට පස්සේ මම 1064 එක සිලෙක්ට් කරනවා. සිලෙක්ට් කළා තමයි find දෙනවා. අන්තිමට ඔයාලට latest update එක වෙන්න ඕන මෙතන එන එක. මම ඔන්න ඇවිල්ලා තියෙන latest update එකේ date එකක් තියෙනවා 2025 මාර්තු 19. driver version එක 570 52. මම හිතන්නේ මම ඒක දාලා ඇත්තින්න ටාක්ස්. මෙතන වෙන්නන්නේ නැද්ද? අර මෙතන details. මෙතන වෙන්නන්නේ නැහැ නේද? driver date එක driver version එක හරියට වෙන්නන්නේ නැහැ. 570 52. 570 52 තමයි. මෙතන 570 52. මගේ latest update එකේ තියෙන්නේ. මම දාලා දෙන්නේ. ඔයාලට මම වෙබ්සයිට් එකේ link එක දාලා තියෙනවා. එතන කාඩ් එක සිලෙක්ට් කරලා ඩවුන්ලෝඩ් කරන්න. ඉන්ස්ටෝල් කරන්න සාමාන්‍ය දන්න ඕන කෙනෙක්. දන්නේ නැත්නම් කමෙන්ට් දාන්න කියලා දෙන්න. මේ වගේ වීඩියෝ තියෙන ඇප්ලිකේෂන් ඉන්ස්ටෝල් කරන්න ඉරිය. මෙතන මේ ටික තමයි තියෙන්නේ. ඊට පස්සේ එතනින් ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කරගන්න දෙන්නේ. එතනින් ගේම් රෙඩි තියෙනවා. එතන view යනවා. view එපස්සේ එතන ඩවුන්ලෝඩ් කියලා තියෙනවා. අන්තිම අප්ඩේට් එක MB 853යි. මේකේ මම හිතන්නේ ඇප් ප්ලේ කියනෝනේ Nvidia app details. ඔව් මේක ඇප් එකක් දෙන්න සමහර දැන් අපි ඩ්‍රයිවර්ස් දාලා තියෙනවා. ඔයාලට තියෙන පරණ Nvidia app play එක කියන දන්නවනේ. හරි ඒක ඉන්ස්ටෝල් කරාම මෙහෙම තමයි setup එක එන්නේ ඔයාලට. මෙන්න මේව. ඒ app play එක මේ මෙහෙම එන්නේ setup එක හරි. ඔය දැන් මම ඉන්ස්ටෝල් කරලා තියෙනවා. ඉන්ස්ටෝල් කරන්න බෑ. ඉන්ස්ටෝල් කරලා ස්ක්‍රීන් රෙකෝඩර් එක crash වෙනවා. ඉන්ස්ටලේෂන් එකේ. මේව තමයි මගේ නම් තියෙන්නේ. මේක නම් ඔයාලට ඔය ග්‍රැෆික් වැඩි කරගන්න කිය ඇලිකේෂන් යන මොන වැඩි කරන්න එපා. තේරුම නැහැ කාඩ් එක ගන්න. OC කාඩ් එකක් තියෙනවනේ MS Afterburner දා එකෙන් OC report එකක් අරගෙන ඕවර්ක්ලොක් කරන්නත් පුළුවන්. එහෙමත් අවුලක් නැහැ. එතන තමයි ඇප්ල් එක දාමයි වීඩියෝ එක ක්ලෝස් කරන්නේ. එහෙම තමයි ඔගේ සෙටින් හදලා වැඩක් නැහැ. මොකුත් හදන්න එපා. ඊට පස්සේ සමහර ඩ්‍රයිවර්ස් ආ වීජා ගෙනලා ගැහුවාන් පස්සේ ටාස්ක් මැනේජර් එක තියෙනවනේ. ඔය සම DirectX API 12 හරි සපෝට් නම් වෙන ටාස්ක් මැනේජර් එකේ GPU කියලා පෙන්නනවා. සමහරට ඔය පරණ කාඩ් එහෙම නම් මෙතන ටාස්ක් මැනේජර් එක පෙන්නන්නේ නැහැ. DirectX 12 API අප්ඩේට් එක සපෝට් නැති වුණා. කාඩ් එක 11 කියන එක තියෙනවා.
ඒක පෙන්න්න මෙතන ටක්ස් මැනිජ එක මෙතන පෙන්න්න නැත්තම් බලාගනි තියත්තින ජීප එක හරි ඉස්ටලුනා කියල දම්ම මෙතන මේක වෙන්න නැත මෙතන ගිල්ලා සිටින්නොල්ට ගිහිල්ලා මෙතන සිටිනොල්ට ආවම මෙහම තිනිස්සලා මෙහමන තියන්න එතන සිිස්ටම් කියනගෙන කියම් පස තරු ඩිස්ලේමෙන එක යන්න ඇඩ්වාන්ස් ඩිස්පලේ සිටි ගිල්ල මෙතන ඩිස්පලේ ඇඩප්ටව් කියනකට යන්න ඉල්ල එතන තියෙන හඩිට පෙන්න්න වැඩලන ආටමට සිස්ටලා ලොක්කො වෙල්ල ඩිටස් පෙනවා ඩිට වීඩියෝ මෙටික තුන්දා සැත දෙක ීජි මට ස්ටිය මම ලෝස් කරගන්න සැප්ලේකට එන කතාගම ්‍රයිවස් නම් කාටෙක් ද ්‍රවස් තම සිලෙට් ඇප්ලේක පැත්තර ගහම මයක ලින්ක එක දාලා තියන්න කමටේෂන් එක දෙකම ්‍රයිව සයිට් එක ලින්කයි ඇප්ලේ එක දෙකම එකම සයිට් දන්න ඇප්ලේක ඇප්ලේක සිට රිකාමටය දීලා දින මේක හරත මේක හොඳයි මේ ඇප්ලේ ඇප්ලේක ඩිසයින්න ඒක පාරණකට ටියක් හොඳයි ලස්සර මෙතන පොමස් පෙන්න්නනේ කාටේ නොක්කොමටි පෙන්න්නද ලොක් ස්පීට් පව එක ටෙම්පරේජ් ඕල්ඩේජ් මෙමරි ලොක් ජීප ියුටලේෂන් සිියුටලේෂන් ඔක්කොම පෙන්න්නවා එතන වාගේ තින සම්පූර්ණ ෆෝමස් ීචි ස්පෙස්ටියත් මෙතර පෙන්න්න එම ස්ටෝරේජ් වස්ටික පන්ට ස්ටිය තුන්සි හට්ඩේ තියන්න එටි පෙන්න්නට මොන්ටරේ ඔක්කොම පෙන වින්ඩෝස් එක මොකක්ද පේෂන් එක ඔක්කොම පෙන්න්නවා ඕකටියක් පරපාරණයකට හොඳා මේක මේ ගනික රීඩම් තියෙනවා දැක්කොයගේ එම දෙනවා රීඩ මේක ලොස් කන මේකට ගහ මේක සිිස්ට රික්වාමට ඇතින ඇප්ලේගේ මේක ඇහිල්ල සිිස්ට රික්වාමට් එක තමා මේක අපියමලට ඕ මේක සිිස්ට රික්කා Stand tall, you can get through it all. I need some energy, anxiety's no friend to me. I have a short memory, I don't really ආරි වලම මේ යටට මෑන්න යටට මේ අද්දී මෙතන තියෙන සිස්ටර් රික්කාමට් කියලා වියම් බලන්න ඕනනේ මේක සපෝට් සිස්ටර් රික්කාමට් කියලා NVIDIA එකට ඊට පස්සේ මෙතන Windows 10 11 තියෙන්න ඕනේ RAM එක 2GB වලින් උඩ තියෙන්න ඕනේ ඊට පස්සේ ස්පේස් එක MB high sale ගන්න driver 8 එක 551යි 52කට වඩා වැඩි drive එකක් තියෙන්නත් ඕනේ හරිද මේක ඇවිල්ලා CPU නම් G series එකේ ඕන processor support graphic card වලින් support කරන්නේ RTX 2000 series එකකින් නම් RTX 2000 4000 5000 ඒ ටික කරගන්න support GTX series එකෙන් support කරන්නේ 800න් උඩ විතරයි 800 කාඩ් නම් normal graphic card ආවේ නැහැ 900න් උඩ තමයි තියෙන්නේ ඒ කියන්නේ 900න් උඩ on graphic card එකකට මේක support GTX ඊට පස්සේ MX ඇහිලා තියෙන laptop වල එන MX series එක ආන් ඒව නම් MX 100 ඉඳන් MX 800ට එනකම් support ඊට පස්සේ and mobile chip වලින් 900 series එකේ support 800 series එකකුත් ආවා ඒක ආවේ lap වලට විතරයි ඒක GTX 800 series එක ඇහිලා ඒක lap වලට විතරයි ආවේ ඉස්සර ආපු lap වලට ආන් ඒ ටිකට support ඒ කිව්වොත් සාමාන්‍ය PC එක ගන්නම් 900 උඩ කාඩ් එකක් නම් තමයි support කරන්න Apple එක ඊට පස්සේ RTX නම් ඕන කාඩ් එකකට වැඩ MX series නම් 100 ඉඳන් තියෙන ඕන කාඩ් එකකට වැඩ සේ ඒටිකට ටි ස්ටරික්කාම ඇප්ලේක නවලන්න ඩිසයින් එක මේ දාගෙන තියෙන ඒ කලුත් ගොඩක් දාගන මේ රීඩම් මෙහෙම දෙනවා මම දැක්ක වෙලාවක ගේම් එකක් දීලා තියෙනවා ෆ්‍රී සේ සිස්ටම් එක පෙන්නනවා මෙතන හැමදේම ස්පෙස් ගන්න මම ඔක්කොම පෙන්නනවා හරි දැන් ඔය අපි කියමු වීච් එක මොකද්ද කියලා දන්නේ නැති අය ඉන්නවනේ ආන් එයාට ඔප්ෂන් නැත්තම් මෙහෙම වීච් එක මොකද්ද කියලා දන්නේ නැහැ ඒ වගේ අයට ඩ්‍රයිවර්ස් ඩවුන්ලෝඩ් කරලා ලේසි විදියක් තමයි පෙන්නන්නෙම නැහැ එකම වීච් එක ඩ්‍රයිවර්ස් දාලා අද ගෙනාවේ කාඩ් හම්බෙච්ච කාඩ් එකක් මේ යාළුවෙක් කෙනෙක් මොකක් හරි ඒ වගේ කන්නම් දැන් ඔයාලට කාඩ් එක ගැහුවා ඩිස්ප්ලේ එත් එනවා ඩ්‍රයිවර්ස් දාගන්න කාඩ් එකේ මොකුත් නැහැ ස්ටිකරයක්වත් මොකුත් නැහැ හොයාගන්න බෑ කාඩ් එක මොකක්ද කියලා ඒ වගේ වෙලාවට මෙහෙම කරන්න ඩ්‍රයිවර්ස් ඩවුන්ලෝඩ් කරලා ඉතින් තමයි Windows වල setting වලට ගිහිල්ලා update and security ගියන් පස්සේ මෙතන රීසුම් අප්ඩේට් දෙන්න මෙතන දුන්නාන් පස්සේ වෙන්නේ ඉස්සර PC එක කාඩ් එක හරලා දෙක පාරක් වගේ රීස්ටාර්ට් කරන්න එහෙම යන්න නැත්නම් මෙතනිනුත් පුළුවන් අට කරගන්න මේ PC එකට ගිහිල්ලා right click කරලා properties යන්න නෑ sorry ඔතන PC එක right click කරලා යන්න ඕනේ මෙතන manage යන්න ඕනේ හරිද manage ගියන් පස්සේ management එක open කරන්න හරිද අපිට මෙතන device දෙනවා hardware device manager ගියන් පස්සේ ආගේ මෙතන VJ එකක් නැත්නම් මෙතන unknown part එකක් වෙන්න හරිද unknown part එකක් වෙන්න දෙක right click කරලා මෙතන දෙන්න update driver කියන එක scan for hardware change update driver කියන එක දුන්නාන් පස්සේ දැන් search automatically update දෙන්න හරිද දීලා මෙතන Windows update එකට යන්න මෙතනින් වෙන්නේ Windows update එකේ නෝ utility software download වෙන එක කියන්නේ ඔයාලගේ hardware වලට දාලා software වෙන කොටක් සාමාන්‍ය වගේම hard දෙක තුනක් ගහලා දෙනවා කියලා PC එකට motherboard එකෙන් support කරන 2TB ඊට පස්සේ සමාන motherboard වලින් option නැතිනම් software එක දාගත්තාම පස්සේ 2TB unlimited 4TB ඔය යන්න පුළුවන් ඒ වගේ වෙලාවට utility software තමයි ඒවට කියන්නේ වගේ වට PC drive server utility software ඔය වගේ වලට download කරගන්න පුළුවන් හරිද
ඒක කරගන්න මෙතන මේ check for update එතකොට Windows update එකේ මට අදාළ drivers ටික download වෙනවා PC card එකේ හෝ ඕන එක මුළු PC එකේම තියෙන driver part ඒ කියන්නේ hardware part වලට අදාළ drivers තියෙනවනේ auto download වෙනවා ඕක තමයි කියන්න තියෙන්නේ එහෙම කරගන්න සාමාන්‍ය කාඩ් එකේ වර්ගය මොකක්ද කියලා දන්නේ නැත්නම් දන්න අය site එකට ගිහිල්ලා එතනින් download කරලා මම link දෙකම comment section එකට add කරලා තියෙනවා site එකේ Nvidia Play එකේ site එකේ ඊට පස්සේ G4 Experience ඒ site එකේ drivers ටික download කරන්න link දෙකම comment section එකට add කරලා තියෙනවා ඔයාලා ඉතින් download කරගන්න ගිහිල්ලා ඔච්චර කියන්න තියෙන්නේ ආලේ අලුත් වීඩියෝ එක සෙට් එකමු තව වීඩියෝක් දාන්න තියෙනවා මම ඒක තාම දැම්මෙත් නෑ ඒකත් එක සෙට් වෙනවා OBS එක ගැන වීඩියෝක් දාලා දෙනවා හරි අලුත් වීඩියෝ එකක් සෙට්